හරි පුතේ ආයිබෝවන් හැමෝටම අද අපි ලෑස්ති වෙන්නේ පොඩි වීඩියෝ එකක් කරන්න ඔයාට. ඔයා Facebook එකේ වීඩියෝ එක බලන්න නැති ඊට පස්සේ මෙතෙන්ට එන්න නැති බලන්න මේක. පුතේ අපි ලෑස්ති වෙන්නේ මේ 20 26 A level සිංහල revision plus paper class එක ගැන චුට්ටක් ඔයත් එක්ක කතා කරන්න. ඉතින් මේක අලුත්ම වැඩක්. මීට පෙර අපි සාමාන්‍ය කරන් ගියේ ෆිසිකල් පන්ති කරන් ගියේ. හැබැයි උනාට අපි මේසර ඔන්ලයින් පන්තියක් කරන්නේ. මේක ඔන්ලයින් පන්තියක්. ඒ නිසා ඔයාට ඒ ගැන චුට්ටක් කතා කරන්න ඕනි කියලා මට හිතුණා. ඒ නිසා මේ වීඩියෝ එක ස්කිප් කරනතෝ දිගටම බලාගෙන යන්න. දිගට බලපස්ස ඔයාට අපේ පන්තිය ගැන අවබෝධයක් අරගන්න පුළුවන්. පොතේ මේ පන්තිය 20 26 ළමයින්ට පමණක් කරන එකක්. 27 සහ 28 ළමයි මේ පන්තියට සම්බන්ධ වෙන්න එපා. මේක විශේෂ වැඩපිළිවෙලක් එක්ක යන පන්තියක්. හරි. අපි ඉස්සෙල්ලාම බලමු මේක පුතේ රිවිෂන් පන්තියක් වගේම මේක පේපර් ක්ලාස් එකක්. හරි. ඔයාට සබ්ජෙක්ට් එක මුල ඉඳන් උගන්වනවා. විභාගයට අත්‍යවශ්‍යයි කියලා හැඟෙන හැම කාරණාවක්ම ඔයාට අනිවාර්යයෙන් උගන්වනවා. ඒ වගේම උගන්වන හැම දෙයකටම සම්බන්ධයෙන්ම පේපර් අනිවාර්යයෙන්ම සාකච්ඡා කිරීමක් කරනවා. හරි. කොහොම ඉඳ අපි ගිහින් බලමු. ඉතලාම ඔයා මේ පන්තියට සම්බන්ධ වෙන්න ඕනි ඇයි කියන කාරණාවට. දැන් ඉතින් මම වගේ සිංහල පන්ති කරන ගුරුවරු ගොඩාක් ලංකාවේ ඉන්නවනේ. ඔන්ලයින් කරන අයත් ඉන්නවා, ෆිසිකල් කරන අයත් ඉන්නවා. ඉතින් එතකොට ඇයි ඔයා මේ පන්තියට එන්න ඕනි? මේ පන්තියට આવොත් ඔයාට මොනවද හම්බ වෙන්නේ? අපි චුට්ටක් ඒක බලලා ඉමු. රයිට්. පළවෙනි කාරණා පුතේ උසස් පෙළ සිංහල උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් මෙහෙවන පන්තියක් වීම. පුතේ මං නැත්තම් මේ ඔයාගේ කැමරාව ඉස්සරහින් ඉන්නේ මම. හරි? ඔයාගේ ෆෝන් එක ඉස්සරහින් ඉන්නේ මම. අවුරුදු ගණනාවක් තිස්සේ A level සිංහල පේපර් මාක් කියන ගුරුවරයෙක්. හරි? පේපර් මාක් කියන ගුරුවරයෙක් කියලා කියන්නේ මේ සාමාන්‍ය පුතේ සාමාන්‍ය අර අපි දකින ටියුෂන් ගුරුවරයෙක්ට හරි ඉස්කෝලේ ගුරුවරයෙකුට සාපේක්ෂව පුතේ පේපර් මාක් යනවා කියලා කියන්නේ ඔයාගේ ඔය විෂය උගන්වන ගුරුවරයා මාර දැනුමක් තියෙන කෙනෙක්. ඒ විෂය ගැන අප්‍රමාණ දැනුමක් තියෙනවා. ඒ කියන්නේ මම මේ ලෝකේ තියෙන සියලුම කරුණු කාරණා දන්නේ නැහැ සිංහල විෂය ගැන. ඒ වුණාට පුතේ අර සාමාන්‍ය පේපර් එක ළමයි කොච්චර ලියන්න ඕනද? ලියන්න අවශ්‍ය උදාහරණ මොනවද? ළමයි ප්‍රශ්නය තේරුම් ගන්න ඕනි කොහොමද? මෙන්න මේ වගේ බොහෝ දේවල් අපි දන්නවා. පේපර් මාකින් යන ගුරුවරයෙක්ගේ ඒ අත්දැකීම ලක්ෂ ගාණක් ගෙවලා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඔයාට සිංහල වල ඒකක් ඕන නිසා ඒකක් අරන් දෙන්න අවශ්‍ය සියලු මඟ පෙන්වීම මම සිංහල උත්තරපත්‍ර පරීක්ෂකවරයෙක් නිසා ලබා දෙන්න හැකියාව තියෙනවා. හරි? මම පුතේ අවුරුදු ගාණක් ටියුෂන් කරන කෙනෙක්. ඒ වගේම ඉස්කෝලේ උගන්වන A-level උගන්වන ගුරුවරයෙක්. වවුනියා ප්‍රදේශයේ සිංහල ළමයි විතරක් නෙවෙයි දෙමළ ළමයි පවා විශ්වවිද්‍යාලයට යවපු ගුරුවරයෙක්. ඒ වගේම ප්‍රමුඛතම ප්‍රතිඵල බිහි කරපු ගුරුවරයෙක්. ඒ නිසා ඔයා චුට්ටක්වත් සැකයක් තියාගන්න එපා විෂය කරුණු සම්බන්ධයෙන් හරි ඕනම දෙයක් සම්බන්ධයෙන් ඔයාට ඊටාම සරලව නිවැරදිව කියා දෙන්න මම කටයුතු කරනවා. හරි? ඊළඟ කාරණා පුතේ තමයි කලිමුත් දැන් මම කිව්වා විෂය කරුණු ඉතා සරලව ඉගැන්වීම. සිංහල අමාරුයි කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපි විෂය කරුණු උගන්වන්නේ ගොඩක් වෙලාවට මේ සිදස් සංග්‍රහයේ තියෙන ඒවා නැත්නම් එක එක ග්‍රන්ථවල තියෙනවා. ඉතා ගැඹුරින් උගන්වනවා. ඊට පස්සේ ඔයාට ඒක අමාරුයි. හැබැයි පුතේ මම ඔයාට හැම විෂය කරුණක්ම ඉතාම සරලව සහ නිර්වුල්ව පැහැදිලිව තාර්කිකව උගන්වන්න උත්සාහ කරනවා. හරි? සමහර වෙලාවට නිර්මාණශීලීවත් මම උගන්වන්න කටයුතු කරනවා. හරි? ඒ නිසා විෂය කරුණු ගැන චුට්ටක්වත් බය තියාගන්න එපා. ඔයාට සියල්ලම වතුරු බින්දුව වගේ පැහැදිලිව මම උගන්වනවා. ඊළඟ කාරණාව තමයි ඒ වැදගත්ම එකක් සතියට දින 6ක් ඉගැන්වීම. සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් අපි කරන භෞතික පන්ති වෙලත් අපි කරන්නේ සතියට එක දවසක් හෝ දෙකක්. හරි? හැබැයි පුතේ මේ පන්ති එහෙම නෑ. අපි දවස් 7න් 6ක්ම උගන්වනවා. ඒ කොහොමද කියලා ඉස්සරහට මම කියන්නම්. දැනට චුට්ටක් එක ඔළුවේ තියාගන්න. හතරවෙනි කාරණාව පුතේ ඒකත් අතිශයින් වැදගත්. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමක් කරනවා. හරි? පහුගිය 2011 ඉඳන් 2025 දක්වා සියලු පේපර් වල අත්‍යවශ්‍ය කොටස් ඔක්කොම සාකච්ඡා කරනවා. දැන් ඔයා එතකොට බලයි අත්‍යවශ්‍ය කොටස් කියන්නේ මොනවද? දැන් සමහර ඒවා පුතේ අපිට අයින් කරන්න වෙනවනේ. දැන් 2011 ඉඳන් 2019 වෙනකම් 18 වෙනකම් තියෙන MCQ පේපර් එකේ සමහර ප්‍රශ්න 2019 පස්සේ වෙනස් වුණා. එතකොට අපිට ඒවා අයින් කරන්න වෙනවා. අලුත් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා
විභාගයට අහන සියලු ප්‍රශ්න වාට උගන්වන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඒ වගේම පුතේ ඔයාලට පෙන්වන්න ඕන මේ තියෙන්නේ අපි හදපු MCQ ප්‍රශ්න 500ක පොත. හරි. මෙන්න මේකත් ඔයත් එක්ක සාකච්ඡා කරනවා මෙන්න මේ අපේ සිංහල පාඨමාලාව ඇතුලේ. හරි. ඊළඟ කාරණාව තමයි කොහොමද අපේ වැඩපිළිවෙල? මොනවද අපි කරන්නේ? දවස් 6ක් මොනවද උගන්වන්නේ ඔය? බලන්න පුතේ චුට්ටක්. බලන්නකෝ. සතියට දින දෙකක් පන්ති පැවැත්වියම පුතේ අපි සතියට දවස් 2යි ලයිව් පන්තියක් කරන්නේ. හරි? සෙනසුරාදා සහ ඉරිදා අපි රැට ලයිව් පන්තියක් කරනවා. හරි? සෙනසුරාදා රෑ 9:00 රෑ 12 ඊට පස්සේ ඉරිදා රෑ 9:00 12 පුතේ මේ දෙකම ව්‍යාකරණ හා සාහිත්‍ය පේපර් ක්ලාස් දෙකක් තමයි කරන්නේ. මම චුට්ටක් ඔයාලට ඒ ගැන කියන්නම්. ඔයාලට පුතේ අපි රෙකෝඩින් දෙනවනේ. රෙකෝඩින් දෙනකොට ව්‍යාකරණ පාඩමේ ෂෝට් නෝට් එක දෙනවා. දැන් මම මෙතන කියලා තියෙනවා. හරි? ඉස්සරහට එක් කියනවා. එතකොට මේ ෂෝට් නෝට් එක දීලා ඒක සාකච්ඡා කරනවා. ඊට පස්සේ ව්‍යාකරණ පාඩමේ ෆුල් නෝට් එකත් ඔයාලට දෙනවා. හරි? ඊට පස්සේ ඒ කරන පාඩම් වලට අදාළව ඒ අදාළ පාඩමින් පුතේ අපි පේපර් එකක් සාකච්ඡා කරනවා. ඒක තමයි මේ ව්‍යාකරණ කියලා අපි සාකච්ඡා කරන්නේ අන්නේ පේපර් එක තමයි. හරි? සාහිත්‍ය පුතේ මේක සම්පූර්ණ ටියුට් එකක් තියෙන්නේ. රසාස්වාදයක්, අවස්ථා සම්බන්ධයේ විචාර ප්‍රශ්න, උදාහරණ මේ සියල්ලම දීපු ටියුට් එකක් වාට තියෙන්නේ. ඉතින් මේ ටියුට් එක අපි ඉරිදා රැයට සාකච්ඡා කිරීමක් කරනවා. හරි? අනිකුත් දවස් 4 අපි කරන්නේ පුතේ ඔයාලට රෙකෝඩින් ලබා දෙන්න කටයුතු කරනවා. මොනවද මේ රෙකෝඩින් වල ලබා දෙන්නේ? බලන්නකෝ. සාහිත්‍ය පුතේ අපි කරනවා රෙකෝඩින් වලදී නැත්නම් ඔයාලා ලබා දෙන රෙකෝඩින් වලදී පුරාතන ගද්‍ය කියවනවා. දැන් ගොඩාක් පන්තිවල මෙන්න මේ පුරාතන ගද්‍ය කියවන්නේ නැහනේ. ගොඩක් පන්තිවල මේ කියවන්නේ නැහැ. ගොඩක් පන්තිවල කරන්නේ නිකන් මේ ਵਿਚාර කීපයක් ලියනවා. මේක නිකන් පොඩ්ඩක් උඩින් පල්ලෙන් කියන එක කතාවේ අදහස කියා දෙනවා. මේක කියවන්නේ නැහැ. මම හොඳටම දන්නා පුතේ ඔයාලට ඡේද අභ්‍යාස කරද්දී ලකුණු 16න් 16ම ගන්න බෑ මේක වචනයක් නෑර කියවෙන්නේ නැත්තම්. ඒ නිසා අපේ පන්තියේදී අපි වචනයක් නෑර මේක කියවනවා සහ ඒකේ රෙකෝඩින් ඔයාලට ලබා දෙනවා. හරි? ඉතින් ඒ නිසා ඒ ලකුණු 16 මග හැරෙන එකක් ඔයාලට ඒ ලකුණු 16 අරන් දෙන්න මේක අපි කියවනවා. හරි? ඊට පස්සේ කාරණා පුතේ මේ රසාස්වාද 25ම කලින් අවුරුදු වල ආපේ ඒවා සහ අලුත් ඒවා ඔක්කොම ටික අපි සාකච්ඡා කිරීමක් කරනවා. ඒකත් අපි ලබා දෙන්නේ රෙකෝඩින් වලින්. ඊට පස්සේ පුතේ අවස්ථා සම්බන්ධය මේකත් අපි රෙකෝඩින් ඔස්සේ ලබා දෙනවා. ඒ වගේම ප්‍රේමතෝ ජායති සෝකෝ පොත. මෙන්න මේක පුතේ කියවන්න නැත්නම් අපිට අවස්ථා සම්බන්ධ ලියන්න බෑ. ඒ නිසා මෙන්න මේකත් අපි කියවන්න අපේක්ෂා කරනවා අපේ පන්තිය ඇතුලේ. ඔය තියෙන්නේ සාහිත්‍ය කරන වැඩ ටික. ඊට පස්සේ බලමු ව්‍යාකරණ මොනවද කරන්න කියලා විල්ලා. ව්‍යාකරණ ෂෝට් නෝට්. හරි. පුතේ ව්‍යාකරණ දැන් උදාහරණයක් ගන්නකො අක්ෂර මාලාව කියලා වෙලා. අක්ෂර මාලාව ගැන කතා කරද්දී අක්ෂර මාලාවේ ෂෝට් නෝට් එකක් ඔයාට එක කොලයකට දෙනවා. හරි? ඊට පස්සේ ෂෝට් නෝට් එක දීලා පුතේ ඒ පාඩමට දාලා සම්පූර්ණ වීඩියෝ එකකුත් ඔයාට දානවා. ඔයාට හිතනවා නම් ඒ ෂෝට් නෝට් එක බලාගත්තා මදි කියලා ඔයාට පුළුවන් ෆුල් වීඩියෝ එකත් බලලා වෙලා හරියටම අදහසක් අරගන්න. ඉතින් මම මේක දාන්නේ ගොඩක් වෙලාවට සමහර ළමයි දුර්වල ළමයි ඉන්නවා. ඒ යාළුවෝ ෂෝට් නෝට් එකෙන් තේරුම් ගන්න අපහසුයි. ඒ එහෙම අයට තමයි අපි මේ ෆුල් වීඩියෝ එක දාන්නේ නැත්තම් සම්පූර්ණ පාඩම. ඊට පස්සේ ඒ ඒකක වලට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. පුතේ අපි දැන් හිතමු අක්ෂර මාලාව කරා කියලා. දැන් ඔන්න සෙන්සුරාදා රැය කරන්න එක තමයි. අක්ෂර මාලාව කරාට පස්සේ අක්ෂර මාලාවෙන් අහන්න පුළුවන් සියලුම ප්‍රශ්න තියෙන පේපර් එකක් වෙනම සාකච්ඡා කරනවා. හරි? ඒක කරාට පස්සේ ඔයාලට ලොකු දැනුමක් එනවා. එතකොට ඔයාට අක්ෂර මාලාව ෂෝට් නෝට් එකෙමුත් දැනුමක් එනවා. සම්පූර්ණ වීඩියෝ එක බලන එකකින් දැනුමක් එනවා. පේපර් එකේ ප්‍රශ්න අහන්නේ කොහොමද? ප්‍රශ්න හැදෙන්නේ කොහොමද? ඒ සම්බන්ධ දැනුමක් එනවා ඔයාට මේ පේපර් කරනකොට. හරි? ඊළඟ කතාව තමයි පුතේ අනුමාන රචනා 10ක්. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගෙත් මම දීපු රචනා දෙකක් තිබුණා. ඉතින් අර වාසනාවට වගේ හැම අවුරුද්දකම මම කරන අනුමාන රචනා තියෙනවා. ඒක මොන හේතු නිසාද දන්නේ නැහැ. හැම අවුරුද්දකම අපි සාකච්ඡා කරන අනුමාන රචනා අනිවාර්යයෙන්ම පේපර් එකේ තියෙනවා. ඊට පස්සේ සාරාංශ 10ක් කරනවා. අනුමාන පේපර්ස් 10ක්.
පුතේ මේ අනුමාන පේපර්ස් 10ක් කියලා කියන්නේ මේක තනිකරම සාහිත්‍ය පේපර් කරන්නේ. ව්‍යාකරණ අනුමාන කරන්න අවශ්‍ය නැහැ. ව්‍යාකරණ 8 වෙනි ප්‍රශ්නට අදාළව කෙටි සටහන් ටික මම ලබා දෙනවා අනුමානේවා ටික. ඒ හැර ව්‍යාකරණ මේ අනුමාන කියලා යමක් කරන්න අවශ්‍ය නැහැ. ව්‍යාකරණ පේපර් කරාම ප්‍රමාණවත්. හැබැයි සාහිත්‍ය අපි අනුමාන පේපර් 10ක් කරනවා. ඉතින් මේ 10ම අනුමාන රසාස්වාද 10කුත් ඔයාට ඉගෙන ගන්න ලැබෙනවා. ඊට පස්සේ පුතේ සතියකට MCQ 20ක් කරනවා. මදි වගේ නේද? නෑ නෑ මෙහෙමයි කරන්න පුතේ. එක දවසකට MCQ 5ක් කරනවා. හරි? පිළිවෙලින් MCQ 5ක් කරන එක දවසකට ඊට පස්සේ ඊළඟ දවසේ තව 5ක් කරනවා. දවස් 4ට MCQ 20ක් අපි සාකච්ඡා කරනවා. MCQ කරද්දී ඔයාට MCQ ඉබේම කරලා වචන දැකලා ඔයාට ඉබේම ඒක හරියනවා. අත්‍යංගම. ඒ නිසා ඔයාට මේක කරගන්න පුළුවන්. ඔයාට විභාගයට යන්න අවශ්‍ය හැම දෙයක්ම හැම මඟ පෙන්වීමක්ම මම ඔයාට මේ වැඩේදී සිද්ධ කරනවා. ඊට පස්සේ පුතේ අවසානයේ වැදගත්ම කාරණාව. මේ පන්තියට මාසික අය කරන මුදල කීයද? මේ පන්තියට පුතේ මාසික අය කරන මුදල 1500යි. හරි? මේක අපි අරගන්නේ ඔයාගෙන් ඔයාට ටියුට් එකක් නැත්නම් මේ අවශ්‍ය වගේ ෂෝට් නෝට් ආදී ඔයාට එවන්න ඕන. එහෙම එවන්න ඕන නිසා ඔයාගෙන් මේ මුදල අය කරනවා. හැබැයි පුතේ සමහරලාට ඔයාට එවන්න තියෙන ප්‍රමාණය වැඩි නම් බොහෝ විට සමහරලාට ඒක ඔයාට WhatsApp දාලා තියෙන ඒකට ඔයාට ගන්න වෙනවා. හරි ඒකත් කියන්න ඕන. එහෙම නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන දිගටම සියල්ලම එවයි කියලා එහෙම කරන්න බෑ. සමහර ටියුට් ඔයා මේ ඔයා විසින්ම ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට එවන්න හැකියාවක් නැහැ. හරිද? රයිට්. ඒ නිසා 1500 පන්ති ගාස්තු ඔයාට ලොකු ගාණක් වියදම් වෙන්නේ නැහැ. තව උපරිමුණොත් මාස 5ක් කියයි විභාගයේ තියන්න. යුද්ධ නිසා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ලොකු කාලයක් පස්සට යන්නේ නැහැ. නැත්නම් මාස 4ක් හෝ 5කට ආසන්න කාලයක් තමයි විභාගෙට තියෙන්නේ. ඒ නිසා ඔයාලා මේ වැඩේ ඉතා ඉහළින් හොඳින් කරගන්න හැකියාව තියෙනවා. මාත් එක්ක සතියේ දවස් 6ක් ඉන්නවා කියලා කියන්නේ ඔයාලට මාරම ගැට් එකක් එනවා මේ වැඩේ කරගෙන යන්න. ඒ නිසා අපි මේ පන්තියේ ජවයෙන් කරයියම් රෙකෝඩින් අනිවාර්යෙන් බලන්න. හරි? නැත්නම් අපිට රෙකෝඩින් දාන්න නැතුව බොරුවට දවස් දෙකක් කරලා වෙලා මේක කොට දාන්න බෑ. අවුරුදු දෙකක මහන්සිය බොරු වැඩක් නේ අපිට දවස් දෙකකින් කරන්න බෑ. ඒ නිසා දවස් 6ක් අපි සතියට අරගන්නවා. අපි වැඩේ කරනවා. මහන්සිලා වැඩේ කරනවා. ඔයා තනියම වෙන්න එපා. වගේ යාළුවන්ටත් කියන්න. මෙච්චර අඩු ගානකට මේ වගේ ක්වොලිටි පේපර් ක්ලාස් එකක් රිවිෂන් ක්ලාස් එකක් ඔයාට නැවත ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩෙත් එක්ක එකතු වෙන්න. වගේ යාළුවන්ට කියන්න 0.719954.816 අංකයට ඔයා WhatsApp message එකක් එවලා සම්බන්ධ වෙන්න. ඒ වගේම පුතේ විශේෂ කාරණාව තමයි අපි ඊළඟ සෙනසුරාදා 28 රාත්‍රියේ 7ට පටන් ගන්නවා. ඊට පස්සේ අපි දිගටම කරන්නේ ඒක රාත්‍රී 9:00ට පටන් ගන්නෙ. එතකන් අපි සෙනසුරාදා විතරක් ඔන්න පටන් ගන්න රෑ 7ට. අපි එදාට සාකච්ඡා කරනවා ඔයාගේ සිංහල පේපර් එක හැදෙන්නේ කොහොමද? මොනවද පේපරේ තියෙන්නේ? මොනවද පේපරේ ලේසි ප්‍රශ්න ආදී ගැන අපි එදාට සාකච්ඡා කරනවා. එහෙමනම් පුතේ ඔයාගේ ජයග්‍රහණ වෙනුවෙන් දිගටම එකතු වෙලා ඉන්න. ඔයාට සුබ දවසක්. ආයිබෝවන්.